This is the moment you've worked for. The moment your dedication becomes recognition. Every step on this stage marks a journey of growth, learning, and perseverance. These walls have witnessed your challenges, your triumphs, and your endless curiosity. Receive your diploma. Carry with you not just knowledge, but confidence, courage, and the spirit of this campus. Congratulations, graduates. Today you celebrate. Tomorrow you inspire. අද දවස ඔයාලට වැදගත් දවසක්. උසස් ඩිප්ලෝමා පාඨමාලාවට හැදෑරපු සිසුන් නම් අවුරුද්දක වගේ කාලයක් අපිත් එක්ක රැඳිලා හිටියා. ඒ වගේම අනිත් සීලම දෙනා මාස 6කට වඩා කාලයක් අපිත් එක්ක රැඳිලා හිටියා. පුරුදු නම් ගොඩක් තිබ්බා, පුරුදු නම් ගොඩක් දැක්කා. ඉතින් ඔයාලා අද මෙතන ඩිප්ලෝමා ධාරියෙක් විදියට එළියට යන්නේ යම්කිසි දෙයක් ඉගෙනගෙන ආයතනයේ දේශකවරුන්ගෙන් යම්කිසි දෙයක් ලබාගෙන. ඔබ මේ ආපු ගමන් මග තුල ලබාගත් දේවල් බොහොමයක් ඇති. ඒ වගේම මගේ කාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කටයුතු කරද්දී ඔබට ගොඩාක් දේවල් ලැබෙන්නට ඇති. ඔබ ආයතනයට ඇතුල් වෙනවට වඩා යම් කිසි දෙයක් ලබා ගන්නට ඇති. ඉතින් මේ පුතේ සාර්ථකත්වය කියන්නේ එකයි. මනුස්සෙක් වුණාම අධ්‍යාපනය කියලා කියන දේ අපේ ජීවිතේට නවත්තන්න බැරි දෙයක්. අපි පුතේ සිට මරණය දක්වා ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් දැක්කනම් 3ක් 4ක් මං කී වගේම 3-4 පාර කියනවා ඩිප්ලෝමා 3-4ක් කරලා. ඒ ඉගෙන ගන්න තියෙන ආශාව. කොච්චර වයස ගියත් ඉගෙන ගන්න තියෙන ආශාව නිසා ඇති වෙනකන් නැති වෙනකන් ඉගෙන ගන්නවා. අපි ඩිප්ලෝමාවක් අවුට් කරලා තින්නේ පොන්සි ගානකට, දැරිහයි ගානකට. මම ඉතින් ලංකාවේ අඩුම ඩිප්ලෝමාවක් අවුට් කරන ඉලට අවුට් කරලා තියෙනවා. අපි ඒක මම තර්කයක් නැතිවම කියන මකාගත් අපේ ප්‍රයිස් එකට ඩිප්ලෝමා එකක් අවුට් කරන්න දැන් කරලා නැහැ. ඉතින් ඒ අනුව එහෙම ඩිප්ලෝමා එකක් අවුට් කරා කියලා විෂය කරුණු අඩු කරලවත් සුසුකම් නැති දේශකවරුන් දාලවත් අපි කිසිම දේශනයක් සිදු කරලා නැහැ. අපි ඉන්න ලෙක්චර්ස් ලව්කම හොඳ ක්වොලිෆයිඩ් ලා ඕන් ලබාගත් දැනුම ඕන් ඉගෙනගත් දේවල් සාර්ථකව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සූම් තාක්ෂණය හරහා ඔබට ලබා දෙනවා. ඒ වගේම සජීවී සූම් දේශන විදියට තමයි සීලම දේශන පැවැත්වෙන්නේ. සජීවී දේශන විදියට හැම දේශනයකටම කාර්ය මණ්ඩලයේ කවුරු හරි සහභාගී වෙනවා. මේ ආකාරයෙන් ඔබට සාර්ථකව ළඟා විය හැකි පරිසර පද්ධතියක් අපි සකස් කරලා තියෙනවා ලංකාවේ. අද දැක්ක අපි අම්පාර වේවා ගොඩක් ඊයේ කොළඹ ඩාපුවයි ඉන්නවා. අද කරන දේශන එක දෙන්න ඊයේ කොළඹ ඩාපුවයි ඉන්නවා. දැක්ක හිතේ ඉඳලා මේ වෙනකල් දැක්කම පස්සේ ගොඩක් සතුටුයි පහලට වෙලා ඉඳගෙන බලාගෙන ඉන්නේ. උමේෂාවි මාර්කට් කිව්වා ඉස්ලාමුව කොච්චර සතුටුද ළමයි ඩිප්ලෝමා එක කරලා බලාගෙන ඉන්නේ. කොච්චර පිටසක් ලංකාවේ ඉන්නවා. අතුලඹට අපිට හිතිය වදින මාර්ගගත පද්ධතියක් තුල ගොඩක් යම් දෙයක් කියලා බලන්න. අඩු මුදලකට මේ වගේ ඩිප්ලෝමාවක් ලබා දෙනවා වගේම කියන්න ඕනේ. අපි ඒකට ඉහළම පිළිගැනීමක් ලැබෙන ආකාරයට රාජ්‍යත් එක්ක සංවිධානය වෙලා තියෙන කර්මාන්ත අමාත්‍යාංශයේ අති විශේෂිත පත්‍රයක් වගේ වෙලා තියෙන සමිති ආචාර්යවරුන් අනුව සෙට් කරලා තියෙන ෆවුන්ඩේෂන් විද්‍යාවක් කරා තමයි දාලා අද ඔබ මෙතන ඉඳලා ගියන් පස්සේ ඒ අදාළ නියමිත ක්වොලිටි එකට අනුව ලබාගත් ඩිප්ලෝමාව ඕන තැනක ඔබට ඉදිරිපත් කරන්න හැකි පරිදි ඕනෑම දෙයකට ඉදිරිපත් කරන්න හැකි පරිදි ලබා දීලා තියෙනවා.